guys, welcome to my YouTube channel. ඉතින් intro එකේ දැක්කා වගේ ලස්සන beach side hotel එකක ලස්සන vlog එකක් තමයි අද මං ගෙනාවේ. long weekend එකට sea view hotel එකක ඉන්න ඕනේ කියලා හිතුවට මෙච්චර ලස්සන hotel එකක් අපිට set වෙයි කියලා අපි හිතුවේ නැහැ. ඉතින් මේ තියෙන්නේ එයාලගේ lobby area එක foreigners ලගේ attraction එක ගොඩාක් තියෙන ලස්සන hotel එකක් තමයි මේක. ඉතින් මේ තියෙන යාළගේ lobby area එක. ඉතින් එතනින් එළියට ගියාට පස්සේ කෙලින්ම තියෙන beach එක. මේක නිකන් beach එකේම තියෙන hotel එකක් වගේ. sea view hotel එකක් කිව්වට රැල්ලත් hotel එකටම ගහන තරමට මාරම ලස්සනයි. guys මේ තියෙන්නේ මඩිහ beach එක. මෙයාලගේ hotel එක තියෙන place එක ගැන නම් ස්ලස් මාරම ලස්සනයි. ඕනම කෙනෙක්ට බය නැතුව recommend කරන්න පුළුවන් place එකක් තමයි Beach Inns Holiday Resort මාතල කියන්නේ. ගොඩක් beach view, sea view hotels වල නැති දෙයක් තමයි pool එක කියන්නේ. ඉතින් මේ hotel එකේ pool එකක් තියෙනවා. මෙයාලට beach entrance දෙකක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ එකක්. ඒ තැන් හදලා තියෙන විදිහ මාරම ලස්සනයි. and maintenance කියන්න ඕනේ එයාලගේ maintenance not superb. ඉතින් මෙතනින් බහැලා ගියාට පස්සේ beach එක මාරම ලස්සනයි guys. ආයිත් යන්න හිතෙන place එකක්. පොල්හේන beach එක වගේ ගොඩක් crowded beach එකක් නෙවෙයි. ඒ වුණාට මට නම් පොල්හේන beach එකට වඩා මේ මඩිහ beach එක මාරම ලස්සනයි. ඉතින් මේ තියෙන්නේ අනිත් beach entrance එක. මං පෙන්වන්නේ අනිත් beach එක පැත්ත එන්න එතන තමයි එයාලගේ private beach area එක. ඉතින් මේ තියෙන්නේ අනිත් beach entrance එකේ හැම එකක්ම මාරම ලස්සනට එයාලා ලස්සනට හදලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ අපේ room එක. ගොඩක් ලොකු room එකක් නෙවෙයි, cozy room එකක්. අපි ගත්තේ non AC. මොකද හැමදාම අපි AC ගත්තට දොරවල් අරගෙන ඉන්නකොට වැඩක් නැහැ. and අපි 2 days ඒ කියන්නේ 2 nights ඉන්න තමයි මේ hotel එක book කරේ. ඒක නිසා budget විදිහට තමයි අපි මේක ගත්තේ. ඉතින් මේ තියෙන්නේ එයාලගේ pool එක. ඉතින් මේක වෙනම hotel එකක් තමයි. ඔව් ඒ තමයි මලි විලා. මේ ඕනගෙම තමයි මේ hotel එකත්. එයාලට properties 3ක් තියෙනවා. rooms 66ක් තියෙන. ඉතින් ඔයාලට ඕන නම් මේ hotel එකේ වුණත් room එක book කරගන්න පුළුවන්. ඉතින් එතන තමයි pool එක තියෙන්නේ. but Beach Inns Holiday Resort එක තමයි ලස්සන. මොකද මලි විලා එකට මේ beach view එක, sea view එක නැහැනේ. මෙතන තමයි හොඳම place එක කියලා තමයි මට හිතෙන්නේ. අපි sea view hotels වලින් හිටපු ලස්සනම hotel එකක් තමයි මේක. ඉතින් මාරම ලස්සනයි. ඉතින් මේ තියෙන්නේ ඒ view එක බලන්න. ඒ beach එක වුණත් මාරම ලස්සන නිල් පාටක් තමයි තියෙන්නේ. මේ තැන් වලින් බහින්න නම් ටිකක් අමාරුයි. මෙතනට වඩා මම පෙන්නුවේ එයාලගේ private beach area එක තියෙන පැත්තට බහින්න ගොඩක් ලේසි. මෙතනින් බහින්න ටිකක් අමාරුයි. anyways I love this place. beach එක දකින හැම වෙලේම එතනට යන්න හිතෙන තරම් ලස්සන අර රොබින්සන් නන්දරේකේ වගේ ලස්සන නිල් පාටක් තියෙන මුහුදක් තමයි තියෙන්නේ. ඉතින් check in time එක තමයි 1, check out time එක 11. ඉතින් අපි මේ lunch ගන්න තමයි යන්නේ. අපි මෙන්න මෙතන ඉඳගෙන තමයි lunch එක ගන්න යන්නේ beach එක දිහා බලාගෙන. එයාලගේ හොඳ මෙනු එකකුත් තියෙනවා. ඒක නිසා ඕනේ තරම් කෑම ඔයාලට ඕනේ preferable විදිහට තෝරගන්න පුළුවන්. අපි order කරේ seafood rice එකයි chicken fried rice එකයි. අපි portion එක මදි වෙයි කියලා තමයි දෙකක් order කරේ. ඒ වුණාට portion එක ඇති නිසා අපි දෙන්න එකක් තමයි try කරේ. ඉතින් අපි try කරේ seafood fried rice එක. ඒකත් හොඳට තිබ්බා. මම මේ මෙන්ෂන් කරන හැම ෆුඩ් අයිටම් එකකම prices පල්ලෙහා description box එකේ දාලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒකත් බලන්න ඔයාලට හොඳ idea එකක් ගන්න පුළුවන්. ඔයාලට full board B&B වුණත් මෙතනට යන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ එයාලගේ sunbeds තියෙන area එක. පාරෙන් ගිහිල්ලා gate එක open කරගෙන උනත් මෙතනට යන්න පුළුවන්. ඒ වුණාට අපි නම් ආවේ අර gate එක අරගෙන hotel එකෙන්ම එළියට බහැලා ආවේ අර ගල් තියෙන තැනින්. ඉතින් මේ තියෙන්නේ beach එක.
එතන ප්‍රයිවට් බීච් එක නිසා චුට්ටක්වත් ක්‍රවුඩඩ් නැහැ. ඒක නිසා හරිම ෂෝක්. ඉතින් මේ තියෙන්නේ එයාලගේ සන්බෙඩ්ස් තියෙන ඒරියා එක. එයාලට කොහොම හරි මං හිතන්නේ ප්‍රොපර්ටිස් 3-4ක්ම තියෙනවා sea view. ඒක නිසා ලස්සනට හදලා තියෙනවා. ඉතින් අපි ඩිනර් ගත්තෙත් මෙතන ඉඳගෙනම තමයි. ඊට පස්සේ දවසේ උදේ ස්නෝක්ලින් කරන්න තමයි අපි හිතාගෙන හිටියේ. ඒ වුණාට ඒක කරන්න බැරුණා. පොඩ්ඩක් වැහැලා අපිට ඒක කරන්න chance එකක් හම්බුනේ නැහැ. ඒ වුණාට අපි බීච් එකේ පොඩ්ඩක් ඇවිදලා ආවා. ඉතින් මේ තියෙන බීච් එක, මේ බීච් එක අනිවාර්යෙන් අපි මෙන්ෂන් කරන්න ඕනේ. මාතර යනවා නම් අනිවාර්යෙන් මේ බීච් එකටත් යන්න. මොකද ඒ බීච් එකේ ඕනෙම පොඩි ළමයෙක්ට උනත් ඇවිදගෙන ගොඩක් දුරට යන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩාක් දුරට ගිහිල්ලා, ඒ කියන්නේ ගල් තියෙන පැත්ත නෙමෙයි, අනිත් තැන්වල ගොඩක් දුරට ගිහිල්ලා ඒ කියන්නේ අපිට ස්විම් කරන්න උනත් පුළුවන් විදියට මාරම ලස්සන බීච් එකක් තමයි මේක. මට දැන් දකිනකොටත් යන්න හිතෙනවා. ඒ තරමට මේ එක්ස්පීරියන්ස් එක අමතක කරන්න බෑ. ඉතින් මම ලස්සන අන්ඩර් වෝටර් වීඩියෝස් ටිකක් ගත්තා කියලා හිතනවා. ලන්ච් එකත් අවුලක් නැති නිසා අපි හිතුවා බ්‍රෙක්ෆාස්ට් එකත් හොටෙල් එකෙන්ම ගන්නවා කියලා. නැත්තම් මේ වටේම ගොඩක් හොටෙල්ස් තියෙනවා, රෙස්ටුරන්ට්ස් ගොඩක් තියෙනවා. 360 මඩිය ඒ හැම එකක්ම මේ ළඟමයි තියෙන්නේ. ඒ කියන්නේ පයින් ඇවිදගෙන ගිහිලා විනාඩි 2-3කින් තියෙන දුරකින් තමයි තියෙන්නේ. අපි ඉතින් බීච් එකේ ඇවිදලා ඇවිල්ලා ඒ වුණාට මෙතනින්ම ගත්තා. ඉතින් එයාලගේ ස්පෙෂල් බ්‍රෙක්ෆාස්ට් මෙනුස් ටිකකුත් තියෙනවා. ඉතින් මම මෙතනිනුත් එකක් ඕඩර් කරලා ගත්තා. එයාලගේ ඕපන් කිචන් එකක් තියෙන. ඒ වගේම තමයි මෙයාලගේ ස්ටාෆ් එක. මාරම හොඳ ස්ටාෆ් එකක්. ඉතින් මේ තියෙන්නේ මම ගත්ත ඇවකාඩෝ ටෝස්ට් එක. ඒකටම මට තව හම්බෙලා තිබ්බා බටර්, ජෑම්, සෝල්ට්, පෙපර්, ෆෘට් ප්ලැටර් එකක්. ටී කොෆී වලින් අපිට ඕන එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් අපි සිලෙක්ට් කරගත්තේ කොෆී. කොෆි එකක් ඇඩ් වුණාට ඒ කොෆි දෙන ටිකෙන් අපිට කොෆි දෙකක්ම හදාගන්න පුළුවන්. ඉතින් බෝලේ ඕඩර් කරේ නම් මෂ්රූම් ඔම්ලට් එකක්. ඒකට සයිඩ් එකට ටෝස්ට් පානුත් හම්බෙනවා. ඉතින් මේ තියෙන්නේ එයාගේ මෂ්රූම් ඔම්ලට් එක. ඉතින් මෙයාලගේ කෑම. ඇත්තටම මෙයාලගේ කෑම ගොඩක් රසයි. ඒකයි අපි බ්‍රෙක්ෆාස්ට් එකත් මෙතනින්ම ගත්තේ. ප්‍රසන්ටේෂන් එක, රස, ඒ හැම දෙයක්ම හොඳට තියෙනවා. ෆොරිනර්ස්ලා ගොඩක් ඉන්න ප්ලේස් එකක්. ඒ කියන්නේ ෆොරිනර් ඇට්‍රැක්ෂන් එක ගොඩක් තියෙන ප්ලේස් එකක් තමයි මේක. ඒ වුණාට එයාලා ලෝකල්ස්ලා කියලා අපිට චුට්ටක්වත් එයාලට වඩා වෙනසක් කරලා අපිට කස්ටමර් සර්විස් එක දෙන්නේ නැහැ. ඒක මම මෙතන අනිවාර්යෙන් මෙන්ෂන් කරන්න ඕනේ. 5 star හොටෙල් එකකවත් නැති සුපර්බ් කස්ටමර් සර්විස් එකක් තියෙනවා. මේ ස්ටාෆ් එක මාරම හොඳයි. ඕන වුණත් ඒ ස්ටාෆ් එකත් එක්ක මාර ෆ්‍රෙන්ඩ්ලි විදිහට වැඩ කරනවා. ඉතින් ඒක නිසා දෙන්නේ නැති ඒ ස්ටාෆ් එක මාරම හොඳට වැඩ කරන්නේ. මොකද ඕන වුණත් එයාලත් එක්ක ඒ විදිහටම වැඩ කරනකොට ඕන කෙනෙක්ට එයාලගේ ජොබ් එක කරන්න ආස හිතෙනවානේ. ඉතින් අපි ඊට පස්සේ ආවේ පූල් එකට. මෙන්න මේ පැත්තෙන් මම බැස්සට මෙතන තමයි ඩීප් එක. එයාලගේ ඩීප් එකත් ගොඩක් ඩීප් එකට තියෙනවා. 6 වගේ වුණ මං හිතන්නේ 6 වගේ තිබ්බා. මම දන්නේ නැතුව මේ පැත්තෙන් බැස්සේ. එයාලගේ මේන්ටෙනන්ස් ගොඩක් හොඳ නිසා පූල් එක වුණත් ගොඩක් ක්ලීන් එකට තිබ්බා. ඉතින් මං ඉස්සෙල්ලා කිව්වා වගේ මෙයාලගේ පූල් එක තියෙන්නේ මලී විලා කියන හොටෙල් එකේ. ඉතින් ඒකත් මේ ඕනගෙම තමයි. මම මේව සර්ච් කරද්දි මේ මලී විලා කියන එකත් රෙකමන්ඩ් වුණා. ඒකත් මේ වගේම ප්‍රයිසස් වලට තමයි අරගන්න තිබ්බේ. ඉතින් ඔයාලා මාතර යනවා නම් මෙන්න මේ ප්ලේස් දෙකෙන් එකක් අනිවාර්යෙන් බලන්න. මෙතන මාරම affordable. ඒ වගේම තමයි ප්‍රයිස් එකට හරියන්න හොඳ සර්විස් එකක්. හැම දෙයක්ම මෙතන තියෙනවා. ඉතින් ඔය එහා පැත්තෙන් පේන්නේ අපි ඉන්න හොටෙල් එක බීචින්ස් හොලිඩේ රිසෝට්. අපි එදා දවසේ සීක්‍රට් බීච් එකට ගිහින් ඇවිල්ලා තමයි පූල් එකටත් ආවේ. ඉතින් ඔයාලා අනිවාර්යෙන් අපේ ඒ vlog එකත් බලන්න. මාතර යන්න ඕනේ. කියන්නේ travel කරන්න ඕනේ. ලස්සන places ටික තමයි අපි එදා වීඩියෝ කළේ. අපි ඩිනර් එක ගන්න ගියා පොඩ්ඩක් එළියට. වෙනසකටත් එක්ක කියලා හිතලා. ඉතින් මේ පාරේ තමයි ඔක්කොම 360 මදිහ ඩොක්ටර් හවුස් ඒ හැම රෙස්ටුරන්ට් එකම තියෙන්නේ මේ පාරෙම තමයි. ඉතින් අපි ආවේ ශිමාගුනි බීච් ක්ලබ් කියන රෙස්ටුරන්ට් එකට. ඉතින් මේ තියෙන එක මාරම ලස්සනයි. එළියෙන් දැක්කහම ගොඩක් ලස්සනට තියෙනවා. ඉතින් ඒක නිසා අපි මෙතනට ආවා අපේ ඩිනර් එක ගන්න.
ඉතින් මෙතනත් මෙනු එකේ ගොඩක් ෆුඩ් අයිටම්ස් තිබ්බා. ඒ වගේම තමයි අපි දෙන්න ඕඩර් කරපු ෆුඩ් අයිටම්ස් වල ප්‍රයිසස් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. මේ ප්ලේස් එකත් ගොඩක් ලස්සනයි. සැටර්ඩේ ඇන්ඩ් වෙන්ස්ඩේ තමයි ඩොක්ටර් හවුස් එකේ පාටි තියනවා කිව්වේ. ඉතින් අපි අද මේ ඇවිල්ලා තියෙන්නේ ෆ්‍රයිඩේ දවසක්. ඒක නිසා ගොඩක් හැපනින් නැහැ. ඒ වුණාට ඉතින් ලස්සනයි. ඉතින් අපි ඕඩර් කරා චිකන් රයිස් එකයි පැස්ටා එකකුයි. ඉතින් මේ දෙකෙන් චිකන් ෆ්‍රයිඩ් රයිස් එක තමයි මට නම් ගොඩක් රසට තිබ්බේ. ඊට පස්සේ දවසේ උදේත් අපි අපේ රෙස්ටෝරන්ට් එකේම තමයි බ්‍රෙක්ෆාස්ට් ගත්තේ. බෝලේ ගත්ත ශ්‍රී ලංකන් ස්ටයිල් ඔම්ලට් එකක්. ඉතින් මං ගත්තා සිනමන් with coconut and banana with French toast එකක්. ඒක නම් මාරම රසයි. ඔයාලත් අනිවාර්යෙන් මේ ප්ලේස් එක විසිට් කරන්න. මොකද මෙයාලගේ කස්ටමර් සර්විස් එක සුපර්බ්. මාරම හොඳ ස්ටාෆ් එකක් ඉන්නේ. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් මාතර යනවා නම් මෙන්න මේ හොටෙල් එකට යන්න. මොකද මේ ප්ලේස් එකේ අපිට කියන්න කිසිම වැරැද්දක් හම්බුනේ නැහැ. රූම් එක උනත් ගොඩක් ලොකු රූම් එකක් නෙවෙයි. ඒ වුණාට මෙයාලගේ සර්විස් එකයි මෙයාලගේ කෑමයි හැම දෙයක්ම හොඳට තියෙන නිසා තමයි මම මේක highly recommend කරන්නේ. ස්ටාෆ් එක තමයි මාරම හොඳ ෆ්‍රෙන්ඩ්ලි සපෝට් එකක් දෙනවා. කුඩයක් ඉල්ලුවත් අපිට හොයලා ගෙනත් දෙනවා. මාරම හොඳයි. ඒක නිසා අනිවාර්යෙන් මේ හොටෙල් එකට ගිහිල්ලා බලන්න. ඇත්තනම ගොඩක් ලස්සන ප්ලේස් එකක්. සර්විස් එකත් හොඳටම තියෙනවා. ගොඩක් තැන්වල ෆොරිනර්ස්ලා ඉන්නකොට ශ්‍රී ලංකන් අයට ප්‍රයොරිටි එක දෙනවා අඩුයිනේ. ඒ වුණාට මෙතන එහෙම නැහැ. hats off. හැමෝටම equal විදිහට සර්විස් එක දෙන ලස්සන place එකක්. So guys, that's it for today and thank you for watching.